ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු වීරයන් අතර වන්නියේ සිංහයා ලෙස හැඳින්වෙන පණ්ඩාර වන්නියන් හට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. බ්‍රිතාන්‍ය කිරීටයට හිස නමන වෙනුවට සිය මව්බිමේ නිදහස වෙනුවෙන් අවසන් හුස්ම තෙක් සටන් කළ සිය මව්බිමේ නිදහස වෙනුවෙන් අවසන් හුස්ම තෙක් සටන් කළ මේ අභීත වීරයා ගැන ඔබ දැනගත යුතුමයි. කවුද මේ පණ්ඩාර වන්නියන්? 18 වන සියවසේ අගභාගයේදී සහ 19 වන සියවසේ මුල් භාගයේදී වන්නි ප්‍රදේශය, ඒ කියන්නේ අද වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක අයත් ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය නායකයා මොහු. ඔහු වන්නි පෙළපතේ අවසන් පාලකයා ලෙස ඉතිහාසයට එක්ව සිටිනවා. මුලින් ලන්දේ සිට පසුව බ්‍රිතාන්‍යයටත් එරෙහිව ඔහු ප්‍රබල ගරිල්ලා සටන් ව්‍යාපාරයක් දියත් කළා. බ්‍රිතාන්‍යයන්ට එරෙහි මහ සටන 1803. පණ්ඩාර වන්නියන්ගේ වීරත්වයේ සුවර්ණමය අවස්ථාව සනිටුහන් වන්නේ 1803 වසරේදී. එකල උඩරට රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග එක්ව ඔහු බ්‍රිතාන්‍යයන්ට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කළා. මුලතිව් බලකොටුව අල්ලා ගැනීම 1803 අගෝස්තු 25 වෙනි දින පණ්ඩාර වන්නියන් ඇතුළු පිරිස මුලතිව් වල පිහිටි බ්‍රිතාන්‍ය බලකොටුවට හදිසි ප්‍රහාරයක් එල්ල කර එය අත්පත් කරගත්තා. එහි තිබූ කාලතුවක්කු පවා තම භාරයට ගැනීමට ඔහු සමත් වුණා. ඉන් නොනැවතුණු ඔහු අනේකුලම් ප්‍රදේශය දක්වා තම බලය ව්‍යාප්ත කරමින් බ්‍රිතාන්‍ය පාලනයට දැඩි හිසරදයක් වුණා. කච්චිලමඩු සටන සහ අවසානය. බ්‍රිතාන්‍යයන් පණ්ඩාර වන්නියන් පරාජය කිරීමට විවිධ උපක්‍රම භාවිතා කළා. අවසානයේ ලුතිනන් වොන් ඩයිබර්ග් යටතේ පැමිණි බ්‍රිතාන්‍ය හමුදාව 1803 ඔක්තෝබර් 31 වන දින කච්චිලමඩුහිදී පණ්ඩාර වන්නියන්ගේ හමුදාව වැටළුවා. දරුණු සටනකින් පසු පණ්ඩාර වන්නියන් පරාජයට පත් වූ අතර ඔහු යුද පිටියෙන් පසුබැස ගිය බව පැවසෙනවා. ඉන් අනතුරුව වන්නි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට නතු වුණා. අදටත් නොමියෙන මතකය. පණ්ඩාර වන්නියන් යනු හුදෙක් එක් ජාතියකට පමණක් සීමා වුණු වීරයෙක් නෙමේ. ඔහු උතුරේ දෙමළ ජනතාව වගේම දකුණේ සිංහල ජනතාවද එකසේ ගරු කරන පොදු සතුරෙකුට එරෙහිව නැගී සිටි ජාතික වීරයෙක්. ඔබ දන්නවද? වවුනියාව නගරයේ පණ්ඩාර වන්නියන්ගේ ස්මාරකයක් අදටත් දැකගත හැකියි. ඔහු පරාජය කළ වොන් ඩයිබර්ග් පවා පණ්ඩාර වන්නියන්ගේ වීරත්වය අගය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අපේ ඉතිහාසයේ මෙවැනි වීරයන් ගැන වර්තමාන පරපුර දැනුවත් කිරීම අපේ යුතුකමයි. ඉතින් එහෙමනම් ආයෙත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.